සමහර විට ඉන්ටර්නෙට් එකේ දැකලා ඇති ඇනෝනා මුරිකාටා කියන පළතුර ගැන මේ වගේ ග්‍රැෆික් එකක්. ඒකේ තියෙනවා සෞඛ්‍යයට හොඳයි කියන පුදුම හිතන කතා ගොඩක්. ඉතින් අපි මේ විග්‍රහයන් කරන්නේ මේ කියන කතාවල ඇත්තටම මොනවද තියෙන්නේ කියලා එකින් එක බලන එක. හරි. එහෙනම් අපි කෙලින්ම කතාවට බහිමු. මේ තියෙන්නේ ඒ කියන පළතුර ඇන්නෝනා මුරිකාටා. හැබැයි ඉතින් අපි කවුරුත් දන්න නම තමයි කටුඅනෝදා. දැන් මේ ග්‍රැෆික් එකේ කියන හැම සෞඛ්‍ය ප්‍රයෝජනයක්ම සම්බන්ධ වෙන්නේ මෙන්න මේ පළතුරට තමයි. හොඳයි. එහෙනම් මේ ග්‍රැෆික් එකේ කියන පුදුම සහගත ප්‍රතිලාභ මොනවද අපි දැන් බලමු නේද මේ කියන එක ප්‍රකාශය මොකක්ද කියලා. හරි. මුලින්ම පටන් ගමු පොඩි දේවල් වලින්. ඒ කියන්නේ එදිනෙදා ජීවිතේදී අපි ගොඩාක් දෙනෙක්ට ඇති වෙන සාමාන්‍ය රෝගාබාධ ගැන මේ ග්‍රැෆික් එකේ මොනවද කියන්නේ කියලා. හොඳයි. පළවෙනිම දේ තමයි ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් ඉරුවාර දෙයයි හිසර දෙයයි. මේ ග්‍රැෆික් එක කියන විදිහට කටුඅනෝදාවලට මේ තත්ත්වයන්ට සහනයක් දෙන්න පුළුවන්ලු. ඊළඟ කාරණය තමයි කකුල් වල ඇතිවර කොරවීම ක්‍රෑම්ස් කියන්නේ වටනේ මේ ග්‍රැෆික් එකට අනුව කටුඅනෝදාවලට මේක වළක්වන්නත් පුළුවන් කියලායි කියන්නේ. හරි. දැන් මේ පොඩි අසනීප ගැන කියන කොටසේ අන්තිම එක මේක සම්බන්ධ වෙන්නේ අපේ බඩට. ග්‍රැෆික් එකේ කියන විදිහට බඩේ අමාරු වගේ දේවල් වළක්වන්න කටුඅනෝදාවට පුරවන්ලු. හැබැයි ඉතින් අපි මෙච්චර වෙලා බැලුවේ කතාවේ මතු පිට විතරයි. හරියට අයිස් කන්දක උඩ පේන පොඩි කැල්ල වගේ. මේ ප්‍රකාශය ඊට වඩා ගොඩක් ගැඹුරට යනවා. ගොඩක් බරපතල සෞඛ්‍ය කාරණා දක්වාම. හොඳයි. එදිනදා අමාරුකම් පැත්තකින් තියලා අපි දැන් බලමු ශාරීරික අභ්‍යන්තර පද්ධතිවලට මේ පළතුරෙන් ලැබෙනවා කියන සහයෝගය ගැන. මේ කියන ප්‍රකාශ ගොඩක් වෙලාවට ඉලක්ක කරන්නේ රෝග වළක්වා ගැනීම ගැන. මෙතනදී කතාව තවත් නිශ්චිත වෙනවා. ග්‍රැෆික් එකේ කෙලින්ම කියනවා මුත්‍රා ආසාදන. ඒ කියන්නේ urinary tract infections වළක්වන්න කටුඅනෝදා උදව් වෙනවා කියලා. ඒක පෙන්වන්න වෛද්‍ය රූප සටහනකුත් පාවිච්චි කරලා තියෙනවා. ඊළඟට කතාව යන්නේ අපේ ශ්වසන පද්ධතිය පැත්තට. පෙනහලවල රූපයක් එක්කම තමයි මේක තියෙන්නේ. ග්‍රැෆික් එකේ කියන්නේ මේ පළතුර ඇදුමටයි කැස්සටයි දෙකටම හොඳයි කියලා. හරි. දැන් අපි එන්නේ මේ ග්‍රැෆික් එකේ තියෙන වඩාත්ම බරපතල ඒ වගේම ගොඩක් දෙනෙක්ගේ අවධානය දිනාගත්ත ප්‍රකාශ ටිකට. හැබැයි එකක් මතක තියාගන්න ඕන අපි මේ කතා කරන්නේ සම්පූර්ණයෙන්ම මේ මූලාශ්‍රයේ සඳහන් වෙන දේවල් ගැන විතරයි. මෙන්න මේක තමයි ඒ බරපතල ප්‍රකාශ වලින් එකක්. ඒ තමයි පිළිකා රෝගයන්ට දෙන රසායනික චිකිත්සාව, ඒ කියන්නේ කීමෝതെරපි, ඒකේ අතුරු ආබාධ අඩු කරන්න කටුඅනෝදාවලට පුරවන් කියන කාරණය. ඊළඟට මේ ග්‍රැෆික් එකේ තියෙන නිර්භීතම එබැවිම මතභේදාත්මකම ප්‍රකාශය ඒ තමයි පිළිකාවෙන් ආරක්ෂා කරයි කියන එක. මේක කෙලින්ම සෘජුවම කරපෝ ප්‍රකාශයක්. නැවතත් කියන්න ඕන අපි මේ ඉදිරිපත් කරන්නේ මූලාශ්‍රයේ තියෙන දේ ඒ විදිහටමයි. හරි. අපි දැන් මේ වෙනම කපලා කරපු හැම දෙයක්ම එකට අරගෙන බලමු සම්පූර්ණ චිත්‍රය මොන වගේද කියලා. හොඳයි. එහෙනම් මෙන්න බලන්න මේ ග්‍රැෆික් එකේ තියෙන ප්‍රකාශ ටික එක බැල්මකින්. හිස්සර දෙය ඉරුවාර දෙයට සහනය දෙනවා. කකුල් වල කොරවීම වළක්වනවා, බඩේ අමාරු වළක්වනවා, ඊට පස්සේ මුත්‍රා ආසාදන වළක්වනවා, ඇදුමයි කැස්සටයි හොඳයිලු. එතනින් නතර වෙන්නේ නැහැ. ඊටත් වඩා බරපතල පැත්තට ගිහින් කීමෝതെරපි වල අතුරු ආබාධ අඩු කරනවා කියනවා. අන්තිමටම පිළිකාවෙන් ආරක්ෂා කරනවා කියලාත් කියනවා. ඉතින් එකම පළතුරක් ගැන කරන ප්‍රකාශ කොච්චර පුළුල් පරාසයක පැතිරෙනවද කියලා හිතා ගන්න පුළුවන්. ඉතින් මේ හැමදේම එකට ගත්තම හිතන්න දෙයක් ඉතුරු වෙනවා. එකම මූලාශ්‍රයකින් එකම පළතුරක් ගැන මේ වගේ පුළුල් පරාසයක ඒ වගේම එකිනෙකට වෙනස් බරපතලකම් තියෙන ප්‍රකාශ ගොඩක් ඉදිරිපත් කරද්දී ඇත්තගම මේ වයින් බලන කෙනෙක්ගේ ඔළුවේ වැඩියෙන්ම රැඳී තියෙන්නේ මොන ප්‍රකාශය වෙන්නේ නැද්ද?